1907දී බෙල්ජියම් ජාතික ලියෝ හෙන්රික් බේක්ලන් විසින් ස්වභාවික ද්‍රව්‍යයන්ට ආදේශකයක් ලෙසට ප්ලාස්ටික් සොයාගත්තා. අවුරුදු 100කට වැඩි කාලයක පටන් මිනිසුන් තම එදිනෙදා ජීවිතයේ අනිවාර්ය සහ අත්‍යවශ්‍යම අංගයක් ලෙසට ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කරනවා. ප්‍රතිචක්‍රීකරණය නොහොත් රීසයික්ලින් යන සංකල්පය ශ්‍රී ලංකාවට උවමනා වන්නේ ඇයි? ප්ලාස්ටික් පොලිතීන් වැනි නොතිරණ කසල විධිමත් ආකාරයෙන් බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම නිසා කලකපටන් එකතු වූ නොතිරණ අපද්‍රව්‍ය මේ වන විට කසල කඳු බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ප්ලාස්ටික් සහ පොලිතීන් පරිසරයට එකතු වීම නිසා මුළු මහත් පරිසර පද්ධතියේම සමබරතාවය නැති වී ගොස් තිබෙනවා. එමෙන්ම වඩාත් අවදානම් සහගත තත්ත්වය වන්නේ ලුණු සහ මාළු අනුභව කිරීම මගින් ශුද්ධ ප්ලාස්ටික් අංශු මිනිස් සිරුරට එකතු වීම නිසා පරිසරයට සහ සත්වයන්ට පමණක් නොව මිනිසුන්ටද දරුණු හානි ඇති කරනවා. මෙම හේතු නිසා ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය නොහොත් රීසයික්ලින් කිරීම සඳහා EPR සංකල්පය හඳුන්වා දී තිබෙනවා. පොලිතින් ප්ලාස්ටික් ලෝකෙටම ලංකාවට වගේ විශාල ප්‍රශ්නයක් වෙලා දින මේ විශ්වයට. අපිට ඒ ගැන කියන්න පුළුවන් ලෝකයේ උසම තැන එවරස් කඳු මුදුනේ ගැඹුරුම තැන මරියානා අගාධයේ අපිට පොලිතින් ප්ලාස්ටික් හම්බෙලා තියෙනවා. ඒ නිසා පොලිතින් ප්ලාස්ටික් කියන්නේ පරිසරය විනාශ කරන රකුසෙක් විදියට තමයි ගණන් ගන්නේ. ඒ නිසා අපිට පොලිතින් ප්ලාස්ටික් රීසයිකල් කරන එක ඉතාම වැදගත්. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලෝකයේ ටොන් මිලියන 400ක් නිෂ්පාදනය වෙනවා වසරකට. ඒක ගත්තොත් අපේ ලෝකයේ ජීවත් වෙන ජනගහනයේ බරට සාපේක්ෂව සමාන අගයක් තමයි ඒකට අදාළ වෙන්නේ. නමුත් එයින් 10% විතර තමයි රීසයිකල් කරන්න භාවිතා කරන්නේ. ශ්‍රී ලංකාවේ කුණු ගොඩවල් දැනට 313ක් මේ වෙනකොට තියෙනවා මුල් ලංකා පුරා පළාත් වශයෙන් ගත්තොත්. ඒකෙන් එකතු කරන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඒ පදන රීසයිකල් කරන්නේ පොඩි ප්‍රමාණයක්. ඒ නිසා අපිට ඊටාම් වැදගත් රීසයිකල් කරලා පෘථුවිය අපේ විශ්වය අපේ ජීවත් වෙන තැන ඉතාමත් සුන්දර තැනක් කරගන්න රීයුස් කරන ගමන් රෙඩියුස් කරන ගමන් රීසයිකල් කියන එක ඉතාමත් වැදගත් සාධකයක් වෙනවා. විස්තීරණ නිෂ්පාදන වගකීම EPR යනු නිෂ්පාදකයන් විසින් තම නිෂ්පාදන සඳහා ආරම්භයේ සිට අවසානය දක්වා වගකිව යුතු බවට නිර්මාණය කර ඇති ප්‍රතිපත්තියකි. මෙයින් යෝජනා කරන්නේ නිෂ්පාදකයන් තම නිෂ්පාදන සැලසුම් කිරීම සහ නිෂ්පාදනය කිරීම පමණක් නොව සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේ ඒවා බැහැර කිරීම ප්‍රතිචක්‍රීකරණය කිරීම හෝ නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීම සඳහා වගකීම භාරගත යුතු බවයි. MRF සංකල්පය යනු ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා අප පවත්වාගෙන යනු ලබන ආයතන. කසල එකතු කරන රැස් කරන අයට මේක එකතු කරලා යම්කිසි මුදලක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ කසල යනු ඇත්තටම වාසි ගෙනන කාසි ලැබෙන ක්‍රියාවක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. වගකීම් සහගතව ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කරමු. නොදිරන කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා EPR වගකීම මේ වන විටත් ක්‍රියාත්මක වී තිබෙනවා. එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන ප්ලාස්ටික් හැකිතාක් අවම කරමු. සෑම විටම නොදිරන කසල ප්‍රතිචක්‍රීකරණය කරමු. සුරක්ෂිත පරිසරයක් ගොඩනගමු.